මුලින්ම කියන්නේ මයංගන විහාරයේ විහාරාධිපති විජිත ස්වාමීන් වහන්සේ මාස 6ක් තිස්සේ මේ රටේම ඇනක ඇඟිලා ඉන්නේ. ඒ වහන්සේ එදා පුදුබල සේනාව ඒ වහන්සේ විරුද්ධව කටයුතු කරලා ඒ වහන්සේ කොළඹට එන ගමන් ඉන්නකොට යාගේ වාහනේ රැස්දාලා එතුමාවත් වාල කරලා සීදාවන්ත ගෝ ඉස්පිතාලේ ඉඳලා ඒ වහන්සේ නිකන් සාමාන්‍ය පුද්ගලෙක් නෙවෙයි මේ ආණ්ඩුවේ රජයේ සේවකෙක්. සා මයංගන ප්‍රාදේශීය සභාවේ മന്ത്രി කෙනෙක්. දැන් රජයේ පාක්ෂිකයෙක් മന്ത്രിවරේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ වහන්සේද එතුමාගේ ඒ වහන්සේගේ පන්සලේවත් ඉන්න බැරි තත්ත්වයක් අද ඇතිලා තියෙනවා. ඒක විජිත හාමුදුරුවන්ට මයංගනේ ඒ වහන්සේගේ පන්සලේම ඉන්න බැරි නම් මේ රටේ අනිත් පුද්ගලයා ගැන කතා කරන්න උවමනාවක් නැහැ. එළියට ආවොත් ඕම මරනවා කියනවා කියන්නේ. එහෙමම කිව්වා. ඒ වහන්සේ මේ මෑතකදී දවස් 4කට ඉස්සර ගිහිල්ලා මානව හිමිකම් කොමිෂන් ඇතුලේ වාඩි වුණා. මම පොලිස් ස්ථානවලට ගියාම පොලිසියෙන් පැමිණිලි බාරගන්නේ නැහැ. බුදුබල සේනාවට විරුද්ධව පැමිණිලි ලියන්න බෑ කියලා කිව්වලු පොලිසිය. ඒ වහන්සේම ප්‍රකාශ කරනවා. පස්සේ මානව හිමිකම් කොමිෂනේ ගිහිල්ලා වාඩි වුණා මට මේකට විසඳුමක් දෙනකම් මම මෙතනින් යන්නේ නැහැ කියලා. මොකද උනේ? අර රතරාමාට යාගේ බෑග් එකයි ඔක්කොම අරන් විසිකේරුවා මානව හිමිකම් කොමිෂනේ. එයා මෙහෙර දාලා එයා බෑග් එක ගන්න අපේ ඩගල් සිකියුරිටියෙන් ගේට් එකකට බාර දැම්මා. ඒ වහන්සේට ආපහු යන්න බැරුණා. තනි කෙරුවා. පොලිස් ආරක්ෂාව පටන් ගන්නකොට තිබුණා. හරියට 4 වෙනකොට පොලිස් කාර්ය 4 දෙනාම ඉමින් මාරු වෙලා ගියා ස්වාමීන් වහන්සේට පාර දීපන් කියලා. දැන් ස්වාමීන් වහන්සේ එතන ඉන්න කොයිද යන්නේ? බොරැල්ල පොලිසියට ගියා. බොරැල්ල පොලිසිය කිව්වේ මොකද්ද? බුදුබල සේනාවට විරුද්ධව පැමිණිලි බාර ගන්න බෑ කිව්වා. පස්සේ මේ අවස්ථාවේදී අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ රාජිත සේනාරත්න ඇමතුමාට කතා කරලා පොලිස්පතිට කතා කරලා මේකද පොලිසිය කියලා ඇහුවා මිනිහුන්ට පැමිණිල්ලක්වත් කරන්න බැරිද කියලා ඇහුවා මේ රජයේ පාර්ශවයට කියලා තමයි පොලිස්පති මේ පොලිස් හෙඩ්ක්වාටර්ස් ගියාම එළවන දැම්මා මේ කම්ප්ලේන්ට් එක ගන්න බෑ කියලා ඊට පස්සේ පොලිස්පති ආයෙත් නියෝගයක් දුන්නා වාම ගන්න කියලා කිව්වම අර බෑග් එක බුද වේවිලා කකුලට වැටිලා සමාව ඉල්ලගෙන කොහොමරි එන්ට්‍රි එක ගත්තා. මේ අදටත් ඇඟිලා ඉන්නේ. සභාවට යන්න බෑ. සභාවට එකවරක් පොලිසියෙන් උදේ 4ට ගිහිල්ලා ඒවා සභාව ඇතුළට දාලා. ඇයි ටිකටින් කරනවා එළියේ. ඊට පස්සේ සභාවට ගිහිල්ලා නැහැ. මේ සභාවේ මන්ත්‍රී දුරෙක් ඇතිනේ. ඒ වගේ තත්ත්වයක් තමයි මේ රටේ ඉන්නේ. සිංහල මිනිහට මේ රටේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. සිංහල මිනිහට වඩා සිංහල පූජකවරයෙකුට ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එහෙනම් දෙමළ මුස්ලිම් ජනතාව ගැන ආලා බලන්න දෙයක් නෑ. ඒ වගේම අද කිරිපිටි ගැන කතා කරනවා. තාමත් කිරිපිටි නෑ. අර ජොන්සන් කියපු කන්ටේනර් 21 කොයි දිනවද කවුරුත් දන්නේ නෑ. ක්ලියර් කරන්න නැතුව ඉන්නවලු තවම ඒගොල්ලෝගේ අර ගහන එනකන් ඒව එළියට දාන්නේ නැහැ. මේක රජයක්ද? දරුවන්ට කිරි ටිකක් දෙන්න බැරි ආණ්ඩුවක්. හැබැයි නාමල් බේවි කියනවා හැම මැතිවරණ වේදිකාවටම ගිහිල්ලා කියනවා අපිත් එක්ක තියෙන තරහව බලන්න විපක්ෂෙට මොකද තරහව? අපි ගොවි විශ්‍රාම දෙනවා. ගොවියන්ට පෝල දාන ආතර දෙනවා. පෝල දාන ආතර දෙනවා. මිනිස්සු මරනවා පෝල දාන දෙලා. මොකද ආසනික් පෝල. දැන් 300 ආසනික් පෝල දැන් එකක් ගන්න නැහැ. 1100ක් ගන්න නැහැ. දැන් නාමල් බේබි කියලා කියනවා කට ඇරියාම විපක්ෂේ කට්ටිය ඔක්කොම වේදිකාවල් නැගලා බොරුමයි කියන්නේ. ඒකට ජනාධිපතිවරයා කියනවා මේ ජනාධිපතිවරයා පොරොන්දු ඉටු කරන ජනාධිපතිවරයෙක්. ප්‍රශ්න කල් දාන්නේ නැති ජනාධිපතිවරයෙක්. කියවනම් අවුරුදු 30ක යුද්ධය අවසන් කරලා මේ රටේ ප්‍රශ්න විසඳුණාද? මේ රටේ සුනාමි විපත වෙච්ච උදවියට අර සෞදි රටෙන් හදලා දීපු
ගෙවල් 550 දෙන්න පුළුවන් වුණාද මේ ආණ්ඩුවට? ජනාධිපතිතුමා පොරොන්දු ඉටු කරන කෙනෙක් නම් එතුමාගේ ආණ්ඩුවේ කරුවේ නැහැ. සෞදි රජයෙන් අදට දීපු ගෙවල් 550 අදට දී ගන්න බෑ. එක චම්පික රණවගේ ඉන්නා කියලා කියනවා. ඒක මේ ආණ්ඩුව සුප්‍රීම උසාවියේ නියෝගයට උඩින් ගිහිල්ලා වැඩ කරපු ආණ්ඩුවක්. ඒ නිසා සුප්‍රීම උසාවියේ ප්‍රශ්නයක් ඒගොල්ලන්ට නැහැ. මොනවා මේ ගෙවල් ටික දෙන්න පුළුවන්. ඒක දෙන්නේ මොකද? අර කිව්වා වගේ අර විග්නේෂන් මහත්තයාට ඉම්ප්ලිමන්ට් කරුවාම ලේකම් ධූරේ පත් කරන්න දුන්නාම මට සිංහල ජාතිය ප්‍රශ්නයක් එනවා. මේ ගෙවල් 550 මුස්ලිම් ජනතාවට දුන්නා නම් මට සිංහල ජනතාවේ ප්‍රශ්නයක් එනවා. මේක තමයි රජයේ ආණ්ඩුවේ තත්ත්වය. හරි දේ කරන්න නෙවෙයි. හැබැයි කාවරකේක සතුටු කරන්න ජනාධිපතිවරයෙක් ඉන්නේ අපි. ඉතින් මේව ජනාධිපතිවරයෙක් මේ රටට වුණාවක් නැහැ. හරි දේ හරි විදිහට කරන ජනාධිපති කෙනෙක් තමයි මේ රටට ඕනේ. උදේ ගම්මන් පිළ මහත්මයා කියනවා මේ පාර මම මැතිවරණයට ආපහු එනවා මට රුපියල් 100 ගාණක් ඉගා ගන්නවා. ගත්ත කොමිෂන් මදියේ හම්බ කරපුවා මදියේ 13 වෙනි සංශෝධනය හොඳ නැහැ. මේ රටට අයිති කරනවා. 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම අරන් දාන්න ඕනේ. පළාත් සභා ක්‍රමය අයින් කරන්න ඕනේ. හැබැයි මැතිවරණයට මම එන්න ඕනේ මගේ නෝනට රස්සාවක් මම ඒකෙන් දෙන්න ඕනේ. ඒකනේ ඒකේ ප්‍රතිපත්තිය. ගිය පාරපත් වුණා ඇමතිකම ගත්තා නෝනවපත් කෙරුවා. ඒ දෙන්නගේ බඩේ පුතාට ගැව්වා. දැන් ආයිත් සෙට් වෙනවා තව පාරක් පවුලේ උඹත් දාගන්න පුළුවන් කියලා. ඒකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල කොහොමද වංගුලත් වෙලා තියෙන්නේ කියලා කිව්වොත් ශ්‍රී ලංකාකාරයෙක් නෑ ඔය කොළඹ ලයිස්ට්ුව ලීඩ් කරන්න. දැන් උදේ ගම්මන් පිළ ලීඩ් කරනවා කියලා දැන් පත්තරවල ලොකෝට දැම්මා. මේකේ රාස දන්නවද? මම හිතන්නේ මාධ්‍යයේ මේ රාස දන්නේ නැහැ. මෙතුමායි රත්නහාමුදුරේ ගිහිලා හම්බුණා කරුජයසූරිය මහත්මයා. මොකටද හම්බුනේ? එක්සත් ජාතික පක්ෂයෙන් උදේ ගම්මන් පිළ තරඟ කරන්න. එතනින් වැඩි හරි ගියේ නැහැ. එතනින් වැඩි හරි ගියේ නැතුණාම තමයි ආණ්ඩුවට මේක ආරංචි වෙලා ආණ්ඩුව නායකත්වය දුන්නේ මේක තරඟ කරලා කොහමද අපිත් එක්කම හිටපන් කියලා. ඉතින් මේ වගේ දේවල් මාධ්‍ය දන්නේ නැහැ. මේ වගේ කුමන්ත්‍රණකාරී වැඩ තමයි මේ රට තුල වෙන්නේ. ඒ වගේම අපි දැක්කා දැන් කිරිපිටි වල අරිම බාල කිරිපිටි ටිකක් ගෙනල්ලා සීනි වැඩියෙන් ඒකේ දිනවලු. ඒක ගෙනල්ලා දැන් ග්‍රෑම් 450 පැකට් එක දෙනවා රුපියල් 295කට. කිලෝ පැකට් එකක් දෙනවා 690කට. ඒ වගේම කේලියර මුපෙලමතුමා හොඳ කතාවක් කියනවා. කියනවා සමිට් එක දැන් මාලදිවයිනේ වෙනවා අපිත් එක්ක මිත්‍රශීලී රටවල් අපි ඔක්කොම එක්කම වෙලා තව යෝජනාවක් මේ UN යෝජනාවට විරුද්ධව ගේනවා කියලා. මේක සීනියර් විතරයි. මාර්තු මාසයේ ජෙනීවා වල යෝජනාව ගේනවා මාර්තු ඉඳලා ජනවාරි වෙනකන් ආණ්ඩුව ගොඩි කිසිම දෙයක් කෙරුවේ නැහැ. දැන් පත්තු වෙලා තියෙනවා තවත් යෝජනාවක් කියලා. දැන් නිකන් යෝජනා නෙවෙයි. නවනීත පිල්ලේ මාත්මිය ගේනවා යෝජනාවේ අංශ 74ක් පොයින්ට්ස් 74ක් ගේන මේ රටේ විරුද්ධව. මොකද කියන්නේ? ඒකේ වහම ක්‍රියාත්මක වෙන්න කියනවා finalize laws dealing with incitement of hatred. බුදුබල රාවය රාවණය කරන මේ සුළු ජාතින්ට විරුද්ධව කරන යන වැඩ පිළිවෙල වහම නවතිය යුතුයි. දෙවෙනි එක ඒ විරුද්ධව වැඩ කරන කට්ටිය වහම අත්වලවල ගන්න ඕනේ කියන එක තමයි පළවෙනිම තියෙන්නේ. Undertake independent and credible criminal and forensic investigation into මොකද mass grave. ලංකාවේ දැන් කොහෙවත් පාරක්වත් අදන්න බෑ. වතුර ටිකක් දාන්න ලිඳක්වත් ආරන්න බෑ. ඇයි මිනිස් කබල හම්බ වෙනවා. තෑගි වල. දැන් ඉදා දැක්ක කොහේ පාරක් අදනවා පාර හරනකොට මිනිස් කබල හම්බ වෙනවා. මිනිස් හැපෙක සැකිලි තමයි හම්බ වෙන්නේ. කොහෙවත් යන්න බැරි තත්ත්වයක්. දැන් මන්නාරම ඊයේ වෙනකොට තව තුනක් හම්බ වෙනවා. දැන් උතර පිරුක්නාමලේ තව ටිකක් හම්බ වෙනවා. මේ යන තැන් වල මිනිස් කබල් හම්බ වෙන තත්ත්වයකට අද මේ රටපත් වෙලා තියෙනවා. ඒ වගේම publish the final report on military coach inquiry. The inquiry කියලා ජනාධිපතිවරයා දැන් මේ ඊබේට තෝරලා තියෙනවනේ. අර නැති වෙච්ච පුද්ගලයෝ ඔයාලට දැන් ගමෙන් ගමට ගිහිල්ලා විස්තර කරගෙන මිනිස්සු දැන් ලෝකේ පුරා ටෙලිෆෝන් එකේ කතා කරලා එවිඩන්ස් දෙනවා. මේවා එවිඩන්ස් අරන් මදි. මේවා එලි දක්වන්න කියලා මෙතුමිය කියනවා. ඒ වගේ උගා දේවල් සම්පූර්ණයෙන්ම
පොයින්ට් 74ක් නවීන ඉඳන් බිල්ලේ දැන් 28 වෙනිදා. ඇයි 28 වෙනිදා? දැන් මේක 28 වෙනිදා වෙනකොට දැන් මේක කියෝ ඡන්දික ගන්න ඕනේ. නවීන ඉඳන් බිල්ලේ එනකොට ඉඹනෝ ජනාධිපතිතුමා. රැප්පාවම රැප්පත් බදා ගන්නවා. ගෝඨා බදා ගන්නවා, බෙසිල් බදා ගන්නවා, කොම් බදා ගන්නවා. උන් කියලා ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ තියලා රටෙන් පිට ගියාම මාධ්‍යම කියලා උන්ට ගන්නවා. channel 4 ගානට මේ ඉන්න කියනවා. ඔව්. නවනීතෙන් පිල්ලේ කියන්නේ මගේ අම්මට දෙවිය වයස ඇති. ඒක බඳින්නත් හැමදේවල ක්ලාස් තියුණා. ඉතින් මේ වගේ පිස්සු හාටුවක් මේ ලෝකෙම නැහැ. ඒ තරමට මංකොලොත් භාවය. ගියාට පස්සේ කියනවා අරක කිව්වා මේක කිව්වා අපිට මෙහෙම විරුද්ධව කතා කරනවා මේගොල්ලන්ට අපි මේක පාඩම් උගන්වනවා අරක කරනවා මේක නෑ මෙතන ප්‍රශ්නයක් තියෙනවා 13 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක කරනවා කියලා මුළු ජාත්‍යන්තරයෙන්ම සම්පූර්ණයෙන්ම අඬබෙර ගැව්වේ අතිගරු ජනාධිපතිතුමා කියලා වාසුදේව නානායක්කාර කියනවා එතුමා ඒව කිව්වට මොකද්ද එතුමාට දැන් ඒක ක්‍රියාත්මක කරන්න උවමනාවක් නැහැ කියලා වාසුදේව නානායක්කාර කියනවා එතන වාසු වගේ කෙනෙක් මේ වගේ වෙලාවක සුළු ජාතීන් වෙනුවෙන් කතා කරගෙන බහවුත් එක්ක ඉඳපු ඒ වාසු අද මේ ආණ්ඩුව ඉන්න වටිනවද වාසු දැන් ගිරවෙක් වෙලා ආණ්ඩුවේ ජනාධිපති කියන එකයි ආරක්ෂක ලේකම් කියන එකයි ආපහු සැරේ හැමතැනම ගිහිල්ලා එතුමා ගිරවෙක් වගේ කියවෝනේ මේක තමයි ඒගොල්ලන්ගේ මාක්ස්වාදී වාසුගේ මාක්ස්වාදී දිව් ගුණසේකරලා අපේ මාචාරතුමා මේ ආණ්ඩුව ඉන්නවා හැබැයි බලය බෙදන්න ඕනේ කියලා කියනවා බලය මේ කාලෙදි බෙදුම් නැත්නම් අපි ඉලියට යනවා කියලා කියන්නේ එකෙකුටත් හොඳ නැහැ ඒක තමයි ඔගේ වටිනාම දේ ඇයි බලය ඒ තරම් වටිනවා ඒ බලය ඉතිව තමයි ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තමයි අද ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙල. ඒ වගේම ඕගොල්ලන් දැක්ක පාර්ලිමේන්තුවේ ලයිව් ටෙලිකාස්ට් එකක් ගියා. අද කතානායකතුමා තොඳ දේවල් කියනවා. කතානායකතුමාගේ ප්‍රශ්නේ කරනවා මේ ලයිව් ටෙලිකාස්ට් එකට මොකද උනේ කියලා. කතානායකතුමා පාර්ලිමේන්තුවේ කියනවා මේක අපි පියෝ ටීවී එකත් එක්ක ශ්‍රී ලංකා ටෙලිකොම් එකත් එක්ක එකව වෙලා තමයි මේ ලයිව් එක දුන්නේ. දුන්නාම മന്ത്രിවරු CEO ට තර්ජනය කරලා කියනවා. ඒ නිසා මට සිදුන ඕක නවත්තන්න. මහා වැඩක් නේ. ජනතාවට දැනගන්න කොය වගේ කුපාඩියෝ ආණ්ඩුව ඉන්නවා කියන එක මුළු රටම පේන්න තිබිච්ච ලයිව් ටෙලිකාස්ට් එක නවත්තලා. කතානායකවරයා කියනවා මේ CEO ට තර්ජන තියනවා කියලා. ඒකට බලන්න මේ රටේ කිසිම මාධ්‍ය නිදහසක් නැහැ කියන එක මෙතනින් කතානායකතුමාගේ කතාවෙන්ම ඔප්පු වෙනවා. මීට වැඩි අපි ඒකට කතා කරන්න ඕනේ මාධ්‍ය වේදින්න මොකද්ද වෙන්නේ? මාධ්‍ය වේදි මරනවා රටේ ඉන්නවා කියලා ඇමතිවරු ප්‍රකාශ කරනවා. මාධ්‍ය වේදියේ මරණ එක කවුද කියලා ජනාධිපතිතුමා දන්නවා. මේ වගේ රටක් කොයිද තියෙන්නේ? ඉතින් මේක තමයි ඇත්ත වශයෙන්ම කියන තත්ත්වය. ඒ වගේම උදේ ගම්මන්පිල මහත්මයා ගැන අපේ චම්පිකරණවක මහත්මයා කතා කරනවා. කියනවා මම ඇමති වෙලා ඉන්නකොට විදුලි බලයේ සභාපති අපේ කොළඹ දිස්ත්‍රික් ගම්මන්පිල මේ සතයක්ම තම්බු කරපු නැති උදවියම. මම සාක්ෂියක් දෙනවා. අද මැතිවරණ නීතිය මුලින්ම උල්ලංඝනය කෙරුවේ අද විතර නෙවෙයි දත් උදේ ගම්මන්පිල තමයි. අද එතුමාගේ මැතිවරණ කැම්පේන් එක පටන් ගන්නේ ආරක්ෂක ලේකම්ව ගෙනල්ලා. පුළුවන්ද කරන්න? රජයේ නිලධාරියෙකුට දේශපාලනය කරන්න තහනම්. ඉතින් මේ නීතියවත් දන්නේ නැති. උදේ ගම්මන්පිල මැතිවරණ කොමසාරිස්තුමාට පක්ෂ ගාණක් මේ ගැන කතා කරලා දුන්නා. අදටත් කිසිම දෙයක් නැහැ. කිසිම ක්‍රියාදාමයක් නැහැ. මේ උදේ ගම්මන්පිල තමයි එදා മന്ത്രി වශයෙන් ඉඳලා
කොළඹ මහනගර සභාවේ මැතිවරණයේ කරගෙන යනකොට කොළඹ නගර සභාව තුලට ඇවිල්ලා නාම යෝජනා වලට පස්සේ කෝටි ගණන් මුදල් වලට ස්පෝර්ට්ස් කුස් ගෙනල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ට විතරක් බෙදපු එක්කෙනෙක්. පුළුවන් නම් නැහැ කියන්නේ මම එතුමාත් එක්ක අභියෝගය කරලා නැද්ද? එතුමා මාත් එක්ක ඩිබේට් එකකට කවදාවත් එන්නේ එකපාරක් ඇවිල්ලා දුවන්න ගියා. මෙතන ඇයි මම ආවේ කියන්නේ. ඒව පුළුවන් නම් අභියෝගය කරනවා, පුළුවන් නම් ඕන channel එකට එන්න. ඔබතුමා කරපු නීති විරෝධී වැඩ ගැන අපි කියන්න. මේ ගැන ලොකු බම්පෝරි ගන්න ඕනේ මේ එතුමා වගේ සුද්ධවන්තයෙක්. සුද්ධවන්තයෙක් නේ ධාතු මුනි සංසර්ගයේ විරුද්ධ නම් පළාත් සභා ක්‍රමයේ විරුද්ධ නම් මේ මැතිවරණය ජාතික එළවලුමේ තරඟ කරන්නේ නැත. මේ බලයට තියෙන තණ්හාකම මුදල් වලට තියෙන තණ්හාකම තමයි ජාතික එළවලුමේ මේ පාර කොළඹ දිස්ත්‍රික්කෙන් තරඟ කරන්න කියන එකත් මේ අවස්ථාවේ කියන්නේ. ඒ වගේම ඊයේ සියලුම කතා කරපු එක සිංහල රාවේ සියලා රාවේ නුවර ඉඳලා කොළඹට ආවා. ස්වාමීන් වහන්සේ අතර දෙනේ මේ කොණ්ඩේ වැඳපු ටිකක් 15 20 ගියා මේ කාටේ. ගාගන මුස්ලිම් කඩවලින් බඩු ගන්න එපා, දෙමළ කඩවලින් බඩු ගන්න එපා, මරන්න එපා. අර මේ කියෝ කෑග ලවුඩ් ස්පීකර් දානවා. දැන් මේක අර මඩෝ කිව්වා වගේම කාගේද අනුසරණේ සම්පූර්ණ රජය මේකට අනුග්‍රහය දක්වනවා. ඇයි අපි ඕක කියන්නේ? පාර අවහිර කරලා එනකොට සරත් ෆොන්සේකා මහත්මයාට රැස්වීමක් කරන්න යනකොට පොලිසියෙන් ලවුඩ් ස්පීකර් පර්මිට් ගත්තේ නැහැ කියලා රැස්වීම කරන්න දෙන්නේ නැහැ. අපි විරුද්ධව මොනාරි වැඩ පිළිවෙලක් කරනකොට ප්‍රොටෙස්ට් එකක් කරනකොට උසාවියට ගිහිල්ලා නියෝගයක් කරගෙන එනවා. ඒ නියෝගය මොකද? මෙතන මේ ඩෙමොන්ස්ට්‍රේෂන් එක තියන්න බෑ කියලා. මේම වැඩ කරන ආණ්ඩුව සියලා රාවේ කොළඹට වෙනකන් ඇවිල්ලා 25ක් විතර අරගෙන කොටුවේ දුම්රිය පොළ ඉස්සරහා මාධ්‍ය විදිහින්ද පාර දීලා ඒ කරන කටයුත්තට ලවුඩ් ස්පීකර් දෙනවා, කොඩි ගාලා දෙනවා. රජයේ කොඩි විතර නෙවෙයි බෞද්ධ කොඩි දාලා, සිංහ කොඩි දාලා අන්න ඔය රාවේ ලොකු ප්‍රශ්නයක් කරලා ගිනි තියන්න ආදරකොට පෙට්‍රල් එක උස්සන් ගිහලා කවුද? මාර වැඩේ. දැන් නුවර ගිනි තියන්න පෙට්‍රල් වක් කරගත්ත එක්කනේ ගිනි තිබ්බා එක්කනේ. අද වෙනතුරු ඒ කතාව නැහැ. දැන් මෙතන මොකද උනේ? ගිනි තියන්න ගියාම පෙට්‍රල් එක උස්සන් ගිහලා. ඒගොල්ලෝ ගාගත්තා එතන. මේ වගේ දේවල් රජයෙන් කරනකොට සුළු ජාතින්ට මොකද වෙන්නේ? මේ සියලුම ජාතින් එකට ඉන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒක අපි හැමදාම කිව්වේ සිංහල ජාතිය කියලා කියන්නේ 99.9 හොඳ ජාතිය. කිසිම කලබලයක් නැහැ. ගමන් විමාන යන්න පුළුවන්, කන්න පුළුවන්, ව්‍යාපාර කරන්න පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන්. මේ අර ආණ්ඩුවේ ඉන්න ලොකුන් වගේ තමයි මේ රාවණා බුදුහාම. ඒ කියන්නේ මේ පොඩි කොටස සතුරු කරන්න තමයි මේ රටේ ජනාධිපතිවරයාත් ඉන්නේ කියලා කියනවා. මේ වගේ තත්ත්වයක් මේ රට තුල ඇති වෙලා තියෙනවා. අපි කියන්නේ මේක දිගින් දිගට මේ යන්න බෑ. මේ රට තුල ප්‍රශ්න විසඳෙන්න ඕනේ. LLRC ඉම්ප්ලිමන්ට් වෙන්න ඕනේ. මේවා මේ සුරේෂ් කියපු දේවල්වත්, වික්‍රම බාබු කියපු දේවල්වත්, මනෝ කියපු දේවල් අසත් කියපු දේවල් නෙවෙයි. මේ ජාත්‍යන්තරය කියලා අපේකරු ජනාධිපතිතුමා දීපු පොරොන්දු මොන දාතුනද? I give you 13+ කිව්වා. කියපු දේ තමයි කියන්නේ අපි දෙන්න කියලා. අපි ඉල්ලන්නේ නෑ මොකොත්. අද බලන්න රජීව් ගාන්ධි ඝාතනය කරපු 4 දෙනා. ඊයේ ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් දීන්දුවක් දෙනවා. ඒ එල්ලා මරණ එක අයින් කරලා ඒ 4 දෙනාව ලයිෆ් සෙන්ටන්ස් එක දෙනවා. මේ වෙනකොට ඉන්දියන් රජයෙන් ඒ 4 දෙනාව නිදහස් කරනවා. මේ වෙනකොට ඒ 4 දෙනාව ඉන්දියන් රජයෙන් නිදහස් කරලා මේක තමයි රට කියන්නේ. සමාව දින මේ පොඩ්ඩක් ආණ්ඩුවට විරුද්ධව කතා කරමු උස්සන් කියලා මරනවා. ආණ්ඩුව ඉන්නේ ගෝලි බිල්ලෙක් වගේ. ඉන්දියාවේ රජීව් ගාන්ධි ඉන්න ආණ්ඩුවේ අගමැතිවරයාව මරපු එකව රිලීස් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී කොයි විදිහට වැඩ කරන්නේ කියලා. මේක අපි කියන්නේ ඩෙමොක්‍රැටික් සෝෂලිස්ට් රිපබ්ලික් ඔෆ් ශ්‍රී ලංකා කියන්නේ. ඩෙමොක්‍රැටික් ගුත් නෑ සෝෂලිස්ට් නෑ කිසිම දෙයක් නැති රටක් බවට අපි පත් වෙලා ඉන්නවා. ඒ නිසා මේ රටේ ආණ්ඩු වෙනස් වීමක් තමයි වෙන්න තියෙන්නේ. ඒකට අපි විපක්ෂයේ අපේ කර්මවල දන්න විපක්ෂයේ මෙව දිනනවා.
මේක විපක්ෂය ඇදෙන්න ඕනේ. සියලු දෙනාම එකව වෙන්න ඕනේ. ඇතුළත විතරයි මේ කාලකන්ණි ආණ්ඩුව කොරංචි කරලා යවන්න පුළුවන්.